විශ්‍රාමයට විශේෂ ශේෂ්ත්‍රයේ ඉතා වැදගත් කොට සැලකෙන වැන්දඹු අනත්දරු විශ්‍රාමයට ක්‍රමය ගැන විවිධ ප්‍රශ්න තියෙනවායි කියලා විවිධ අය මගෙන් විමසන නිසා මම හිතුවා වැන්දඹු අනත්දරු එහෙම නැත්නම් වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාමයට ක්‍රමය ගැන කරුණු පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා. විශේෂයෙන්ම 1898 වැන්දඹු අනත්දරු විශ්‍රාමයට ආඥා පනතක් තිබෙනවා. ඒ තමයි නීතිය. ඒ වගේම 1983 වැන්දඹු පුරුෂ විශ්‍රාමයට පනතක් තියෙනවා. ඒකට මෙන්න මේ පනත් දෙක සහ එයා බැඳුණු තවත් පනත් ගණනාවක් මේ වැන්දඹු අනත්දරු විශ්‍රාමයට හිමිකම පිළිබඳව මේ රටේ රැන්ට නෛතික වශයෙන් ක්‍රියාත්මක වෙනවා. හොඳයි. එතකොට අපි බලමු මේ පනත් වලට අනුව ප්‍රධාන වශයෙන්ම වැන්දඹු අනත්දරු විශ්‍රාමයටක් ලබා ගැනීම සඳහා තියෙන්න ඕන හිමිකම මොකක්ද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. පළවෙනි කාරණය තමයි ස්ථීර විශ්‍රාමයට සහිත පත්වීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ විශ්‍රාමයටක් ලැබීමම තමයි වැන්දඹු අනත්දරු විශ්‍රාමයටක් ලැබීමට හිමිකමක් තිබෙන්නේ. අපි ඔබ සරලව ගත්තොත් අපේ පත්වීම ලිපියේ තියෙනවා ඔබගේ පත්වීම ස්ථීරයේ විශ්‍රාමයට සහිතය කියලා. පහුගිය කාලේ මේ වගන්තිය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබුණා 2015 ඉඳලා 2026 වෙනකම්. දැන් ඒක සංශෝධනය කරලා තියෙනවා. ඒ අනුව මේ තාම මෑත කාලයේදී ආණ්ඩුව තීන්දුවක් ගත්තා ඔබගේ පත්වීම ස්ථීරය විශ්‍රාමයට සහිතය ඒ වගේම රජය විසින් විටින් විට තීන්දුව කරන ලබන වැන්දඹු අනත්දරු විශ්‍රාමයට ක්‍රමයකට ඔබ ගෙවන ලබන විටින් විට ගෙවන ලබන දායක මුදල් ඒ සඳහා අය කළ යුතුයි කියලා කොන්දේසි පවා මෑත කාලයේදී ආණ්ඩුව ලිඛිතව ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කළා. හොඳයි. පළවෙනි කාරණය ස්ථිර විශ්‍රාමයට සහිත පත්වීමක් තිබීම. දෙවෙනි කාරණය තමයි මුළු සේවා කාලය පුරාටම අඛණ්ඩව වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවා තිබීම. ප්‍රසූත නිවාඩු ගත්තත් වැටුප් රහිත විදේශී නිවාඩු ගත්තත් ඒ කාලයටත් අදාළව වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවා තිබිය යුතුමයි. අද වර්තමානයේදී රජය 8%ක් අපේ වැටුපෙන් 8%ක් වැන්දඹු අනත්දරු දායක මුදල් වශයෙන් අය කරන් තීන්දුව කරලා තියෙනවා. ඒක තීන්දුව වෙන්නේ රජයේ විටින් විට පනවන ලබන දායක මුදලක් වශයෙන්. දැන් පළවෙනි කාරණේ ස්ථිර විශ්‍රාමයට සහිත පත්වීමක් තියෙන්න ඕනේ. දෙවෙනි කාරණය මුළු සේවා කාලය පුරාවටම දායක මුදල් ගෙවලා තියෙන්න ඕනේ. ඒ වගේ තුන්වෙනි වැදගත් කාරණය තමයි විවාහයක් තියෙන්න ඕනේ. දැන් විවාහයක් නෛතික විවාහයක් තිබුණොත් තමයි ඔහු මිය ගියාම වැන්දඹු හෝ වැන්දඹු පුරුෂයාට මේ කියන හිමිකම ලැබෙන්නේ. අපි මේ විවාහය පිළිබඳව ඉදිරියේදී වඩාත් පුළුල් වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ අද නෛතික විවාහයක් තියෙන්න ඕනේ, විවාහ සහතිකයක් තියෙන්න ඕනේ. ඒ ඉතාම වැදගත් වෙනවා වැන්දඹු අනත්දරු විශ්‍රාමයට ප්‍රතිලාභ හිමිකම ලබා ගැනීම සඳහා. ඒ වගේම මේ වැන්දඹු අනත්දරු විශ්‍රාමයට හිමි ගැන්වෙන්නේ මිය යාමත් සමග. මිය යාම සමග තමයි වැන්දඹුවක් හෝ වැන්දඹු පුරුෂයෙක් එන්නේ. අපි දන්නවා එක්කෝ අපි රාජ්‍ය සේවය තුලදීම මිය යන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්‍රාම යාමෙන් අනතුරුව මිය යන්න පුළුවන්. රාජ්‍ය සේවය තුලදී මේ ගියා හෝ විශ්‍රාම යාමෙන් මේ ගියා හෝ මිය යාමෙන් පසු තමයි මේ වැන්දඹු අනත්දරු දායක මුදල් ගෙවීම ආරම්භ වෙන්නේ. දැන් අපි බොහෝ සරල උදාහරණයක් ගත්තොත් එක්තරා විදුෂ්වරයෙක් ත්‍රස්තවාදී හේතු මත මිය ගියා. මේ අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය තීන්දුව කළා අවුරුදු 61 වෙනකන් ඌට වැටුප් ගෙවන්න. අවුරුදු 61 දී 61 වැටුපට වැන්දඹු අනත්දරු විශ්‍රාමයට ගෙවන්න. නමුත් අපි පැහැදිලි කළා මේ වැන්දඹු අනත්දරු අනපනත් වල වගන්තිය අනුව අවුරුදු 61 වෙනකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. යමෙක් මිය යන්නේ කවදාද? මිය ගිය දවසේ සිට වැන්දඹු අනත්දරු විශ්‍රාමයට හිමිකම ලබාගත හැකි කියන කාරණය අපි පැහැදිලි කළා. හොඳයි වුණා මේ හිමිකම ලබා ගන්න ප්‍රධාන වශයෙන්ම ස්ථිර විශ්‍රාමයට සහිත පත්වීමක් තියෙන්න ඕනේ. මුළු සේවා කාලෙටම දායක මුදල් ගෙවලා තියෙන්න ඕනේ. ඒ වගේම විවාහයක් තියෙන්න ඕනේ. ඒ වගේම මරණයක් සිද්ධ වෙන්න ඕනේ. එහෙම වුණොත් මේ කියන වැන්දඹු අනත්දරු විශ්‍රාමයට ලබා ගැනීමේ පරම අයිතිය ඔබට තියෙනවා.